ආයුබෝවන්. දැන් මම ඇත්තටම පුළුවන් තරම් වීඩියෝස් අරගෙන එනවා කියලා ඔයාලට කිව්වනේ. ඔයාලා එවලා තියෙන ගැටලු කිහිපයක් මම හිතුවා එකින් එක ඒව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා. ශක්ති චිකිත්සාව ගැනත් ගොඩක් දෙනෙක්ට දැනුමක් නැහැ. නමුත් මේ විදේශීය රටවල් වල නම් ඇත්තටම ඩිස්ටන්ස් එනර්ජි හීලින් කියන්නේ සාමාන්‍යයෙන් සුලභ දෙයක්. ඒ පිළිබඳ දැනුම තියෙනවා. සමහර වෙලාවට වෛද්‍ය විද්‍යාවටත් වැඩිය ඒ දේවල් භාවිතා කරන පුද්ගලයන් ඉන්නවා. නමුත් ලංකාව කියන්නේ ඇත්තටම අපි ඉතිහාසය ගැන කතා කරාම ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් ඉහළ තත්වයක තිබුණු සමාජයක් තිබුණු රටක්. අපි සමහර වෙලාවට පැරණි රජවරු ගැන කතා කරනවා. ඒ රජවරු කරලා තියෙන විස්මිත දේවල් ගැන කතා කරනවා. එතකොට විස්මිත තාක්ෂණයක් තිබුණා කියලා කියනවා. සීග්‍රිය ගැන කතා කරද්දී රාවණා රජුව සීග්‍රියේ ඉහළට වතුර ගෙන යන තාක්ෂණය මේව කොහොමද දැනගත්තේ? මේ වගේ ගොඩාක් පුදුම හිතෙන දේවල් ගැන අපි කතා කරනවා. නමුත් අපි කල්පනා කරන්නේ නැහැ මොන හේතුවක් නිසාද එවැනි තත්ත්වයක් කලින් තිබුණේ. නමුත් දැන් ඇයි එවැනි හැකියාවල් සහ එවැනි තාක්ෂණයක් අපිට නැත්තේ කියන එක. මොකද අපි ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැහැ. අපේ මේ ඥාන විකෘති වීමේ પરම්පරාව සමගම ඇත්තටම අර එවැනි දේවල් ගැන හිතීමේ පරාසයත් නැති වෙලා තියෙනවා. නමුත් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය පිරිසිදු වෙද්දී තමන්ගේ කම්පන සංඛ්‍යාත ඉහළ යද්දී තමන්ට විශ්වයේ තියෙන එවැනි ඉහළ තාක්ෂණයන් ගැන දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විවිධ හැකියාවන්. එතකොට තමන් පෙර පුරුදු කරපු විවිධ ආධ්‍යාත්මික හැකියාවන්. ඉතින් මේව ඇත්තටම සාමාන්‍ය දේවල්. හෙළවෙදකමටත් කලින් ඉඳලම තිබිච්ච වෛද්‍ය ක්‍රමයක් තමයි ශක්ති චිකිත්සාව කියන්නේ. ගැටලුව තියෙන්නේ අපි මේවා ගැන අධ්‍යයනය කරන්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටක් සමහර වෙලාවට ශක්ති චිකිත්සාව ගැන අපහාසයට ලක් කරන මෙවැනි දේවල් කරන්නේ අර තමන්ගේ උරුමයන් පිළිබඳව තමන්ම නොදන්නාකම නිසා. අර පැරණි දේවල් ගැන ඉතාමත් අභිමාණයෙන් කතා කරනවා. ඒව ගැන විස්මිත ආකාරයෙන් හිතනවා. නමුත් අපි තුලින් මේ අධ්‍යයනයන් කරන්නේ නැති නිසා මේ හැකියාවල් අපිටත් අපේ ඥාන ප්‍රකෘති වීම හරහා ලැබෙනවා කියන එක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ. මොකද මම මේ ළඟදී වෙනත් channel එකක කරපු ශක්ති චිකිත්සාව පිළිබඳව බොහෝ දෙනෙක්ගේ පැහැදීමක් තිබුණා. ඇත්තටම ගොඩාක් ධනාත්මක ප්‍රතිචාර තිබුණා ඒ වැඩසටහනට. නමුත් ඇතැම් පිරිසක් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා ආගම් ભેදයක් ඒව බුද්ධ ධර්මයට ගැලපෙනවද මෙවැනි කාරණා ඉස්මතු කරලා තිබුණා. ඉතින් ඒ පුද්ගලයන්ගේ නොදැනුවත්කම තමයි ඇත්තට මේකට හේතුව. ඉතින් ඒ පිළිබඳව නම් මම එච්චරම මේ කතා කරන්නත් පැහැදිලි කිරීමක් කරන්නවත් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය ශක්ති චිකිත්සාව පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න ඒ ශක්ති චිකිත්සාව හරහා තමන්ගේ ගැටලු විසඳා ගැනීමට බලාපොරොත්තු වෙන පිරිසට. මොකද දැනටමත් ඇත්තටම බොහෝ පිරිසක් ශක්ති චිකිත්සාව හරහා ඔවුන්ගේ ගැටලු විසඳා ගන්නවා. ඉතින් ඒ පිළිබඳව තමයි මට දැනුවත් කරන්න අවශ්‍ය. සමාජයේ විවිධ පිරිස් දරන මතය ඇත්තටම මට පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම කරගෙන යන දේ කොහොමත් කරනවා. මේක හරිම සාමාන්‍ය දෙයක් ආධ්‍යාත්මය පිළිබඳව දන්න පුද්ගලයන්ට. ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ විස්මිත දෙයක් නෙවෙයි. තම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය පිරිහීම නිසා තම තමන් තුළ මේ ආධ්‍යාත්මික හැකියාවල් නැති වෙලා තියෙනවා. ඉතින් ඒකේ අර ප්‍රධානම දේ තමයි තමන්ගේ නිරෝගී බව නැතිවීම. මොකද ආධ්‍යාත්මය පිරිසිදු වෙනවා නම් තමන්ගේ නිරෝගීකම තමයි තමන්ට ලැබෙන පළවෙනි ධනය. ඉතාමත් සුවපත් ලෙස ජීවිතය ගත කිරීමේ හැකියාව. මම කලින් කියලත් ඇති මම 2019 වගේ ඉඳලා අද වෙනකන් පැනඩෝල් පෙත්තක්වත් අරගෙන නැහැ.
සෙම්ප්‍රතිශ්‍යාව වගේ දෙයක් හැදුනත් ඉතාමත් කලාතුරකින් ඒක සිද්ධ වෙන්නේ. මම හිතන්නේ පහුගිය අවුරුදු 5කටම දෙසරයක් වගේ ඒ වගේ තමයි හැදිලා තියෙන්නේ. නමුත් ඇත්තටම සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ රෝගයක් නෙවෙයි. ඒ ඇවිල්ලා ශරීරය පිරිසිදු කිරීමේ තවත් එක ක්‍රමයක්. ශරීරයේ තියෙන අනවශ්‍ය විෂද්‍රව්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හරහා කැස්ස, සෙම, හොටු මේ විදිහට ශරීරයෙන් බැහැර කිරීමේ කාර්යය තමයි ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. නමුත් මේ රෝගයක් කියලා ඔයාලා හිතන නිසා විවිධ බෙහෙත් වර්ග ගනිමින් මේ ක්‍රියාවලිය අවහිර කරනවා. ඒ අවහිර කිරීම නිසා මතුවෙනවා විවිධ ව්‍යාකූලතා. ඉතින් ඒ වෙනුවට ඇත්තටම පුද්ගලයෙක්ට යම්කිසි ආකාරයක ඖෂධ ලබා ගන්න පුළුවන් නම් හෙළවෙදකමට හෝ ආයුර්වේදයට අනුව කොත්තමල්ලි එවැනි දේවල් ඔයාලට ගන්න පුළුවන් නම් ඔයාලට පැහැදිලි වෙයි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගන්න පෙතිවලට වැඩිය කොච්චර සහනයක් Tamanට ලැබෙනවද මේ වගේ ඖෂධ ලබා ගැනීම නිසා කියන එක. ඉතින් ශක්ති චිකිත්සාවේදී ඇත්තටම කරන්නේ තමන්ගේ ශක්ති ශරීරය පිරිසිදු කිරීම. ඔයාලට පේන්නේ නැති ඍණාත්මක ශක්තියින් තියෙනවා. ඒ වගේම විෂද්‍රව්‍ය තියෙනවා. ආහාර නිසා ඇතුළු වෙච්ච දේවල් තියෙනවා. සිතුවිලි නිසා ඇතිවෙච්ච දේවල් තියෙනවා. ඒ වගේම තමන්ට නොපෙනෙන විවිධ තලවල ප්‍රේත භූත මේ වගේ අමනුෂ්‍ය කොටස් නිසා අමනුෂ්‍ය දෝෂ ඇතිවීමේ ඇත්තටම දැන් නම් ගොඩාක් දෙනෙක් ඒ පිළිබඳව මට කතා කරලා කියලා තියෙනවා උපදෙස් අරගෙන තියෙනවා මේවැනි කාරණාවලට තමයි ඇත්තටම ශක්ති චිකිත්සාව කරන්නේ. ඉතින් මේ තුලින් ශක්තිය පිරිසිදු වෙද්දී තමන්ගේ නිරෝගීභාවය වැඩි දියුණු වෙනවා. ඉතින් රෝගයක් තියෙන කෙනෙක්ට උනත් එයාගේ රෝගයට ඇත්තටම මූලික හේතුව භෞතිකව අපි දකින රෝග ලක්ෂණ නෙවෙයි. මොකද වෛද්‍ය ක්‍රමය අනුව බොහෝ විට ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ වලට. නමුත් රෝගය ඇතිවීමට හේතු වූ මූල හේතුව තියෙන්නේ ශක්තිය තුල. ඉතින් ඒ ශක්තිය පිරිසිදු කිරීම තමයි ශක්ති චිකිත්සාව හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඉතාමත් පැරණි විද ක්‍රමයක්. ඉතින් මම ඇත්තටම ආරාධනා කරනවා මේ පිළිබඳව අධ්‍යයනය කරන්න. අර නිදේ ඉන්න ගෙම්බෝ වගේ එහෙම ජීවත් වෙන්න එපා. මේක මේ ඉතාමත් ආධ්‍යාත්මික ශක්තිය තිබුණු ආධ්‍යාත්මික ශක්තියෙන් ඉතාමත් ඉහළ තාක්ෂණයකින් වැඩගත් රටක්. ඉතින් මේ රට මේ විදිහට දුර්වල වෙලා තියෙන හේතුවත් තමන්ගේ රටේම තියෙන මෙවැනි ශක්තියින් සහ වටිනාකම් තමන් නොදන්නාකම. ඉතින් ඇත්තටම ගත්තොත් ආධ්‍යාත්මික ශක්තිය පුද්ගලයාගේ වර්ධනය වෙනවා නම් ඒ පුද්ගලයා ඇත්තටම වෙන කිසිම පාර්ශවයකට හසුරවන්න බෑ. ඒ නිසාම තමයි ආධ්‍යාත්මික ශක්තිය පිරිහෙන ආකාරයෙන් සමාජ රටාවක් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒවත් විවිධාකාරයෙන් සමාජය ලෝකය පාලනය කරන්න උත්සාහ කරන ධනවත් පුද්ගලයන් මේ පිළිබඳව දන්නවා. සාමාන්‍ය පුද්ගලයන් මේ පිළිබඳව නොදැනුවත් වුණාට. ඉතින් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න අඩුම තරමේ ඔයාලට ඒ පිළිබඳ දැනීමක් තිබුණේ නැතත් ඉදිරි දරු පරම්පරාවට හරි මේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියින් වර්ධනය කරගෙන නිදහස් නිවහල් මිනිසෙක් ලෙස ජීවත් වෙන්න හැකි ආකාරයේ රටක් ගොඩනගන්න පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ආරක්ෂා කර ගන්නවා නම්. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. ඉතින් ගොඩක් දෙනෙක්ට ගැටලුවක් තිබුණේ මේ ලෙඩසුව කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික ශක්තිය හරහා මේ කරන ශක්ති චිකිත්සාව තුළ ලෙඩසුව කරන්න පුළුවන්. මොකද ශක්තිය පිරිසිදු වීම හරහා ඒ රෝගයක් ඇතිවීමට තුඩු දුන් ඍණාත්මක ශක්තිය හෝ සමහරවිට කර්මානුරූපීව බලපාන ශක්තියින් වෙන්න පුළුවන්. සමහර විට ඔබ නොදන්න විවිධ උපත්වලට අදාළව ඔබත් එක්ක ඥානමය විකෘතිතා වරින් වර ඇතිවෙමින් තිබුණු ඒ ඥාන විකෘතිතා ප්‍රකෘති කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට වෙනත් පුද්ගලයෙක් විසින් තමන්ට
කොඩිවින මේ වගේ දේවල් හරහා සිදු කරලා තියෙනවා නම් යම්කිසි ආකාරයකින් නිතරම රෝග වැළඳෙන තත්ත්වයන් එවැනි දේවල් පවා ඇත්තටම ශක්ති චිකිත්සාව හරහා සුව කරන්න පුළුවන්. මොකද ශක්තිය පිරිසුදු වෙද්දී ඊටමත් ඉහළ කම්පන සංඛ්‍යාතයක් තියෙන ශක්තියක් තමන්ගේ ශක්ති ක්ෂේත්‍රය හරහා ගමන් කරද්දී අර දුර්වල ශක්තියින් වල තවදුරටත් පවතින්න බෑ. ඒකයි මේකට හේතුව. ඒ වගේම අපේ ස්වභාවික මේ නිරෝගීකම ඇත්තටම ශක්ති චිකිත්සාව හරහා ක්‍රමානුකූලව ස්ථාපිත කරනවා. නිරෝගීකම සාමාන්‍ය දෙයක්. ඒක නැති වෙලා තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මයේ පිරිහීම හා ජීවන රටාව හේතුවෙන්. ඉතින් ශක්ති චිකිත්සාව හරහා එය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අනිත් කාරණාව තමයි අමනුෂ්‍ය දෝෂ නිසා ඇතිවෙන විවිධ රෝගී තත්ත්වයන් ශක්ති චිකිත්සාව හරහා පිරිසිදු වීම සිද්ධ වෙනවා. නමුත් ඔබ දැනගන්න ඕන ශක්ති චිකිත්සාවත් සමගම අනෙක් ගැටලු වලට ඔබ විසින් කළ යුතු දේවල් කරගෙන යමින් තවදුරටත් එවැනි බාහිර ගැටලු ඔබ තුළ රෝපණය වීමට ඉඩ නොදී යහපත් පරිසරයක් ඔබගේ ශක්ති ක්ෂේත්‍රය තුළ සකස් කරගන්න. මොකද අපි පැලයක් හිටවද්දී පස සාරවත් ලෙස නැත්තම් ඒ පැලේ හිට වෙන්නේ නැහැනේ. ඒ අපි හිටවපු දේ ඒ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් පැලවෙන්නේ නැහැ. ඉතින් ඔබ විසින් ඔබේ ශක්ති ක්ෂේත්‍රයේ පරිසරය නිර්මාණය කරලා තියෙන අමනුෂ්‍ය කොටස් වලට ඇවිල්ලා පරපෝෂිතයන් ලෙස ඔබේ ශක්තිය අරගන්න හෝ ශක්තියට බලපෑම් කරන්න නම් ඒ ආකාරයෙන් ඔබේ අඳුරු ශක්තියින් මත තමයි ඒ අඳුරු බලවේග ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න. ඒ වගේම ආහාර රටාව පිරිසිදු රසායනික ද්‍රව්‍ය වලින් තොර වූ ආහාර රටාවක් ඉහළ කම්පන සංඛ්‍යාතයකින් යුත් එළවලු පළතුරු ආහාරයට ගැනීම මෙවැනි දේවල් හරහා තමන්ට තමන්ගේ ශක්ති ක්ෂේත්‍රයේ ඉහළ කම්පන සංඛ්‍යාතයකට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ තව ගොඩක් කාරණා තියෙනවා. දැනට මට හිතුණා බොහෝ දෙනෙක්ට පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා කෙටි විග්‍රහයක් ඔයාලට ගේන්න. මොකක්ද මේ ශක්ති චිකිත්සාව කියන්නේ සහ කොහොමද අපි ඒ තුලින් අපේ ජීවිතයට යහපතක් කරගන්නේ කියන එක.